ඉතින් අදත් සුවඳ කතා වලට ඔයාලා හැමදෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා හැමදාම වගේ. ඉතින් අද කතා කරන්න ගෙනාවේ එක්තරා විශේෂම නිර්මාණයක් සුවඳ විලවුන් ඉතිහාසයේන. ඇත්තටම ඉතිහාසයට අයිති එකක්. අවුරුදු 100කට වඩා පරණ නිර්මාණයක් ගැන තමයි කතා කරන්නේ. කතන්දර ගොඩාක් තියෙන රස කතා ගොඩාක් එක්ක රසවත් නිර්මාණ, සුවඳවත් නිර්මාණ ලෝකෙට දායාද කරපු ප්‍රංශ සුවඳ විලවුන් කර්මාන්තයේ සන්නාමයක් විදිහට සලකන්න පුළුවන් ෆ්‍රේග්‍රන්ස් හවුස් එකක් තමයි 1828 පටන් ගන්න ගෙර්ලාන් කියන සුවඳ විලවුන් සන්නාමය. ඉතින් ගෙර්ලාන් ඉතිහාසයේ නිර්මාණය වෙන එක්තරා සුවිශේෂී මතකයක් තමයි අද අපි කතා කරන්න ගෙනාවේ. මේක 1912 මොකද මේ 1912 කියන අවුරුද්ද එක්ක මතක තියාගන්න ලෝක ඉතිහාසයේම එක්තරා සම්දිස්ථානයක් කියන්න පුළුවන්. 1912 මේ ගෙර්ලාන් පවුලේ තුන්වෙනි සමාජිකයා සුවඳ විලවුන් නිර්මාණයට සම්බන්ධ වෙන ජැක් ගෙර්ලාන්. ජැක් ගෙර්ලාන් නිර්මාණය කරන සදාතනික සිහිවටනයක් Le Bleu කියන පර්ෆියුම් එක ගැන තමයි අද අපි කතා කරන්න අරගෙන ආවේ. Le Bleu කියන ප්‍රංශ වචනේ ඉංග්‍රීසියට හැරෙවොත් ඒකේ තේරුම the blue hour. නිල්වන් පැය. මේ නිල්වන් පැය කියන එක මං හිතන්නේ කමනි අපිට එච්චර දකින්න ලැබෙන්නේ නැහැ. විශ්වනාථ අයියත් ඉන්න හින්දා මං අහන්නම් මේ විශ්වනාථ අයියා මේ නිල්වන් පැය කියලා කියන්නේ ඔය ඉර බැහැගෙන ගිහිල්ලා රෑ වෙන්න කලින් එන කාලේ නිකන් අහස නිල් තද නිල් පාටක් එක්ක එන වෙලාව. නිකන් ඔය කියන්නේ කොයි වගේ වෙලාවද අපිට එහෙම දකින්න අඩුයිනේ. අපිට දකින්න නෑ. මමත් අහල් තියෙන විදිහට ගොඩක් වෙලාවට ඔය මේ ටිකක් උඩහට වෙන්නේ කියන්නේ සමකෙන් ඉහළට වෙන්න තියෙන රටවල තමයි ඕක දකින්න ලැබෙන්නේ. ප්‍රංශයේ මේ නිල්වන් පැය ඇත්තටම මේ වෙලාවේදී ජැක් ගෙර්ලාන්ට ආපු හැඟීමක් අනුව තමයි මේ ෆ්‍රේග්‍රන්ස් එක නිර්මාණය කරා කියන්නේ. හැඟීම් ගොඩාක් තිබ්බ ෆ්‍රේග්‍රන්ස් එකක් කියනවා. මේක එක්ස්පීරියන්ස් කරන ගොඩක් දෙනෙක් මේ තියෙන්නේ නම් මං හිතන්නේ අවුරුදු 10ක් 12ක් විතර පරණ බෝතලයක්. අදටත් මං හිතනවා මේ නිකුත් වෙන Le Bleu නිෂ්පාදන වුණත් ඔරිජිනල් මුල් එකට ගොඩක් දුරට සමානව යනවා කියලා. මොකද ගෙර්ලාන්ලා යාළගේ ওই නිර්මාණ ගොඩක් වෙලාවට අර මුල් ස්වභාවයෙන්ම රැක ගන්න උත්සාහ ගන්න ෆ්‍රේග්‍රන්ස් හවුස් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් බලලා ඉමු. ලෝකේ ගොඩාක් ජනප්‍රිය තරු කැමති වෙච්ච එකක්. මේක නම් කාන්තාව වෙනුවෙන් නිර්මාණය කරපු එකක් කියලා තමයි කියන්නේ. මම දන්නේ මොකද බෝතලය ගැන හිතෙන්නේ. බෝතලේ නම් හරි බරක් තියෙනවා. මේ ඔය බෝතලේ හැඩේ ටිකක් වෙනස් නේ. ඒ කියන්නේ පරණ ගතියක් දැනෙනවා. අර අලුත්ම විදිහ නෙමෙයි. ගෙර්ලාන්ලගේ ගොඩක් නිර්මාණ දැන් ගොඩක්ම මේ ෆ්‍රේග්‍රන්සස් වර්ග එනවා මේ හැඩේ බෝතල් වලත් එනවා. මම දන්නේ නැහැ දැන් මේක තියෙනවද කියලා. කාලෙකට කලින් නම් ගොඩක් ඒවා ওই වගේ බෝතල් වල තිබුණා. ඒක නියම් පොඩි ගයක් වගේ. හරි අර දැක්කාම හරි වෙනස්. අනිත් දැන් අපි අනිත් දකින බොටල්ස් උත් තියෙනවානේ. ඒ අතරින් මේක නිකන් කැපිලා පේන ගතියක්. කැපිලා පේන එකක් නේ. ප්ලාස්ටික් මේ කැප් එක නම් ප්ලාස්ටික්. හැබැයි ලස්සනයි මේ. මම දන්නේ මට නම් නිකන් ලොකු වැඩ ගොඩක් දාලා නැහැ. පොඩි ස්ටිකර් එකක් ගහලා තියෙන්නෙත් නේ. මේ අර මේ නිකන් අර මේ රජකාලේ පුටුවක නිකන් ආම එකක් වගේ. රාජකීය ගතියක් එහෙම ස්වභාවයක් තියෙනවා. නේ අර රාජකීය කියන්නේ අර පුටුවල තියෙන නිකන් අර ආම් එකක් වගේ අර එහෙම. ඒ වගේ පේන්නේ නේද? රජ කෙනෙක් වාඩි වෙලා ඉන්න පුටුවක. ඒ ටිකක් ඒ මේකේ විශේෂත්වය කියලා මම කියන්නේ මම හිතන්නේ අපි කලින් එකක ගෙනාවා ඩයනා කුමාරි කැමති සුවඳට සමානව ගිය එක ලෝකේ ජනප්‍රිය ෆ්‍රේග්‍රන්ස් එකක් අපි කතා කරා. ඔයා ගොඩක් කැමති එකක් මම හිතන්නේ මගේ මතකය හරිනම් ස්ටී ලවුඩර් බියුටිෆුල් ගැන අපි කතා කරා. මේකේ විශේෂත්වය තමයි දෙවන එලිසබෙත් රැජින එයාගේ සිග්නේචර් පර්ෆියුම් එක විදිහට පාවිච්චි කරා කියන්නේ එයා මිය යනකම්ම මේ Le Bleu. ඒ කියන්නේ රැජිනියෝ කැමති වෙච්ච සුවඳක් මේ සුවඳ.
මං කිව්වනේ මේකේ එක විශේෂයක් තියෙනවා කියලා. ඔය 1912 විතර වෙනකොට මුළු ලෝකෙම විශේෂයෙන්ම යුරෝපය මුල් කරගෙන මේ මුළු ලෝකෙම පෙරලි සිද්ධ වෙන්න ගත්ත කාලයක්. ලෝක යුද්ධ කියන ඒවා ලෝකෙ ඇති වෙලා තිබුණ නැහැ. විප්ලව ඇති වෙලා දේවල් වෙලා ප්‍රංශයේ වුණත් සමාජයේ යම් යම් පෙරලි වෙලා තිබ්බට මේ ලෝක යුද්ධ කියන ඒවා ලෝකෙම දන්නේ නැති කාලයක්. මොකද පළවෙනි ලෝක යුද්ධය පටන් ගන්නේ 1914. එතකොට මේ 1912 තමයි නිර්මාණය කරන්නේ. එතකොට අද වෙනකොට අවුරුදු 100 ගාණක් පරණයි ඔය ෆ්‍රේග්‍රන්ස් එක. අදටත් හැබැයි නිෂ්පාදනය වෙනවා. මේ තියෙන්නේ EDP එක. මේ කාලේ අර යුද්ධයට ලකලෑස්තියක් නිකන් මොකක් හරි ලොකු පෙරලියක් විපර්යාසයක් වෙනවා කියන එක යුරෝපයේ දැනි තිබුණා. එක තැනක ඒ කියන්නේ ජැක් ගේර්ලාන් පසු කාලීනව මෙන්න මෙහෙම සඳහන් කරලා තියෙනවා මේ ෆ්‍රේග්‍රන්ස් එක හදන්න හේතු වෙච්ච එයාගේ මේ සිතුවිල්ල ගැන. I felt something so intense. I could only express it in a perfume. මට නිකන් හරි ඉන්ටෙන්ස් දෙයක් දැනෙනවා. මට ඒක එක්ස්ප්‍රස් කරන්න මට ඒක ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් විදිහ ෆ්‍රේග්‍රන්ස් එකක් විදිහට. මේක ගොඩාක් එනර්ජිටික් ඒ වගේම අපි කිව්වොත් නිකන් හරි හැපි මූඩ් දෙන එකකට වැඩිය මේක පාවිච්චි කරපු අය කියන්නේ නිකන් මම ඒ වචනෙන්ම දැක්කේ මේක හරි නිකන් මෙලන්කෝලි ෆීලින් එකක්. කියන්නේ නිකන් දුකක්, දෝමනස්සයක්, සතුට එක්ක ඔය දුක දෝමනස්සයත් නිකන් මිශ්‍ර වෙච්ච ෆීලින් එකක් දෙන ෆ්‍රේග්‍රන්ස් එකක් කියලා. මේක නිකන් අපි ගත්තොත් වුඩි ෆ්ලෝරල් පැත්තට යන ෆ්‍රේග්‍රන්ස් එකක්. මොකද ඔය ගෙර්ලාන්ලගේ මම දකින දෙයක් තමයි මේ ගෙර්ලාන් පවුලේ සමාජිකයින්ට හිතෙන දේවල් පසු කාලීනව සුවඳ විලවුන් විදිහට ඇවිල්ලා ලෝකේ සදාතනික මතක වෙලා තියෙනවා. එකක් තමයි ජැක් ගෙර්ලාන්ගේ බාප්පා එමි ගෙර්ලාන්. එයාගේ එක්තරා ආදර කතාවක් අදටත් තියෙන ෆ්‍රේග්‍රන්ස් එකක් වෙලා තියෙනවා. මේක මේ කමනි තරහ වෙන එකකුත් නැහැ. මං හිතන්නේ බලන් අපි මේක බලන කාන්තා පාර්ශවයේ මාත් එක්කම නාපයක් වෙන එකක් නෑ. මම මේ කියන්නේ නිකන් කියමනට. නිකන් කතාවට කියනවනේ මේ ගැහණු නිකන් චපලයි ගැහණුන්ගේ හිත වෙනස් වෙනවා කියලා. ඇත්තද? එහෙම කියනවා. මම ඒ කතාවට කියනවා එහෙම කියනවා. එහෙම කියනවා. ඔව්. කොහොම හරි කමන්නේ මේ හිත වෙනස් වෙන ගැහණුන්ගේ හිතේ ප්‍රතිඵලය දන්නවද? දන්නේ. දැන් අද අපි මේ ෆ්‍රේග්‍රන්සස් ගැන කතා කරනකොට අපි කතා කරනවා නේද නෝට් පිරමිඩ් එකක් ගැන. ටොප් නෝට්ස්, හાર્ට් නෝට්ස්, මේ මොකද්ද බේස් නෝට්ස් කියලා. එතකොට මේ කියන්නේ ගහපු ගමන් එක සුවඳක් ඊට පස්සේ මේන් සුවඳට යනවා මිඩල් නෝට්ස් නැත්තම් හાર્ට් නෝට්ස් වලට ඊට පස්සේ බේස් නෝට්ස් වලට ඒ කියන්නේ අර අන්තිමේ ගිහිල්ලා ලොකු වෙලාවක් තියෙන සුවඳ වෙනකන් මේ ස්ට්‍රක්චර් එක මුල් කාලේ තිබුණ නැහැ. එතකොට මේ මොඩර්න් පර්ෆියුමරි කියන එකට ගොඩක් දේවල් එකතු කරපු කෙනෙක් තමයි ජැක් ගෙර්ලාන්ගේ බාප්පා එමි ගෙර්ලාන් කියන්නේ. එමි ගෙර්ලාන් තමයි මුල් වතාවට මේ අර නෝට් පිරමිඩ් එක කියන එක ලෝකෙට හඳුන්වා දුන්නේ. ඒ කියන්නේ මේ මොඩර්න් පර්ෆියුමරි කියන එකට මුල් පොත කියන්නේ මුලින්ම පියවර තබපු කෙනෙක් විදිහට මුල් පුරෝගාමියෙක් විදිහට අපිට යාව හඳුන්වන්න පුළුවන්. ඒ විදිහට නිකුත් වෙන පළවෙනි ෆ්‍රේග්‍රන්ස් එක තමයි 1800 අගභාගේන ජිකි. ජිකි වල හරි ලස්සන කතාවක් තියෙන්නේ. මොකද ප්‍රංශේ ඉඳලා එංගලන්තයට එන එමි ගෙර්ලාන් මොකද ওই කාලේ එනකොට අපි යුරෝපය ගැන කතා කරනකොට හරි සාම්ප්‍රදායික ගතිය එක්ක තිබ්බ රටවල් ටිකක් කොච්චර කිව්වත් ඊට වැඩිය මේ ඇත්තටම අපේ වගේ රටවල් වල ගෑන් මිනිස්සු ඊට වැඩිය රැඩිකල් විදිහට හිටියා ඇත්තටම නේ. එයාට හම්බෙන එක්තරා ප්‍රේමවන්තියක් ඉන්නවලු එංගලන්තෙදී. ඉතින් මේගොල්ලෝ ආදරයෙන් බැඳිලා වෙලිලා හිටියා කියනවා. හරි රැඩිකල් කාන්තාවක්ලු ඒ සමාජය හැටියට එයා හරි වෙනස් කාන්තාවක්ලු. ඉතින් එමි ගෙර්ලාන්ගේ හිත ගොඩක් දිනාගත්ත කෙනෙක්. පසු කාලීනව ඉතින් මේ ප්‍රේම සම්බන්ධය පැවතිලා නැහැ. ඒක කැඩිලා බිඳිලා ගිහින් තියෙනවා. ඉතින් මේකෙන් ඇති වෙච්ච දුක එක කල්පනා කරලා තමයි මේ ගෑනුන්ගේ හිත වෙනස් වෙනවා කාලෙක කියන එක පෙන්වන්න තමයි අර පිරමිඩ් එකක් විදිහට සුවඳ වෙනස් වෙන ආකෘතියක ෆ්‍රේග්‍රන්සස් නිර්මාණය කරන්න එමි ගෙර්ලාන් පටන් ගන්න. ඒකේ ප්‍රතිඵලය තමයි ජිකි. අදටත් නිර්මාණය වෙනවා. කැමති අය කැමති all time classic එකක් විදිහට ජිකි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ජැක් ගෙර්ලාන්ට එක්තරා හවසක නිල්වන් පැයේදී ඒ කියන්නේ the blue hour කියන එකේදී සේන් ගඟ අසබඩදී ඇතිවෙච්ච හැඟීමක ප්‍රතිඵලය තමයි මේ Le Bleu කියන එකෙන් එළියට ආවේ. ඉතින් මෙයාගේ තියෙන සුවඳ ගැන මම පොඩ්ඩක් සඳහන් කරන්නම්. ඊට පස්සේ කමනි මට කියන්න මේකේ ඔයාට දැනෙන දේ. මෙයාගේ අනිස් අපිට අන්තර්ගත වෙනවා. අනිස් කියන එක ස්ටානිස් කියන එක අපි දන්නවා. කුළු බඩුවක් විදිහට අපි ඔය මේ මොනවද
බිරියානි හදනකොට එහෙම පාවිච්චි කරනවානේ. අනිස් මල් කියන ඒවා. ඒ වගේම බර්ගමොට් දකින්න පුළුවන්. ඒ වගේම අපිට මෙයාගේ හම්බෙනවා මෙයාගේ අන්තර්ගත වෙනවා විශේෂයෙන්ම කානේෂන් දකින්න පුළුවන්. නෙරෝලි තියෙනවා. ඒ වගේම අයිරිස් වයලට් වගේ අර පර්පල් දම්මල් වර්ග දකින්න පුළුවන්. වැනිලා බෙන්සොයින් වගේම ටොන්කා බීන් අන්තර්ගත වෙනවා මෙයාගේ බේස් නෝට්ස් වල. ඉතින් ඒ වගේ මම හිතන්නේ මේකේ EDP එක මේකේ රෝස් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ ෆ්ලෝරල් ගණනාවක් අන්තර්ගත වෙනවා. මගේ මතකේ හරිනම් මේක EDP එක හින්දා මේක මට හිතෙනවා මේ සුවඳ අඩු එකක් නන් නෙමෙයි. ඒ කියන්නේ මේක ටිකක් ඩෙන්ස්. ඒ කියන්නේ තික් විදියට සුවඳ තියෙන එකක්. අර වයලට් ඒව කියන්නේ තනි වෙලා එන්නේ නැහැ මොනවද අයිරිස් සුවඳ කියන එක තනි වෙලා එන්නේ නැහැ. හැබැයි අයිරිස් සුවඳ දැනෙන වයලටුත් එක්ක මික්ස් වෙලා අයිරිස් සුවඳ දැනෙන එකක් කියන්න පුළුවන්. මේක ටිකක් ඈඩ් කරලා ඕනනම් බලන්න. මොකද ටිකක් සුවඳ තදින් දැනෙනවා වෙන්න පුළුවන්. මොකද ඔයාගේ අදහස ඕක ගැන? මේක ඉතින් අර අපි වෙනදාට කතා කරන සුවඳට වඩා නම් වෙනස්. දැන් වෙනදාට අපි ගොඩක් වෙලාවට මෙතන රිවිව් කරනවා අපි කියනවානේ මේක නම් පාටි එකකට හොඳයි මේක ඔෆිස් එකට හොඳයි එහෙම කියලා. හැබැයි මේක සාමාන්‍යයෙන් එහෙම අර තැන කියන්න තරම් එහෙම නම් ලොකු මේක ඔයා පර්සනලි ඕකට කැමතිද? මේක සාමාන්‍යයෙන් මම යූස් කරනවා නම් එහෙම මම ඩේලි යූස් කරන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් මම එහෙම මේ අර ඔෆිස් යූස් කරන්න එහෙම පාවිච්චි කරන්න කියලා එහෙම මේ කියන්නේ නැහැ මේක නම්. මේක සාමාන්‍යයෙන් නයිට් ටයිම් මේකට හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. සමහරට ඒක නිසාත් වෙන්නේ නැති මේක අර මේ අර ඉර බැහැගෙන යන වෙලාවට බේස් කරලා එහෙම අර ටයිම් එකක් කියලා හදන්නේ මං හිතන්නේ ඒ නිසා වෙන්නේ. මොකද මේකේ තියෙන නිකන් අර හැන්දෑවක් අර සින්දුවකත් කියන්නේ අමරදේව මහත්තයා එහෙම මලහිරු බැසිනා හැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් කියන්නේ කාගෙන් හරි සමුගන්න හොඳ සුවඳක් වගේ. නිකන් මට එන්නේ එහෙම නිකන් පොඩි ගතියක් දැනෙනවා. ඒ කියන්නේ පවුඩරි ගතියක් දැනෙනවා හොඳට. ඒ කියන්නේ පවුඩරි ගතියකුත් එක්ක නිකන් අර මේ අර සෙක්සි එහෙම එකක් නෙවෙයි. හොට් සෙක්සි කියන එක නෙමෙයිනේ. කිසිම එහෙම සෙක්සි නම් එහෙම සෙක්සි සුවඳක් නම් එන්නේ නැහැ. මේක නිකන් මහා අර දුක්ඛ දෝමනස්ස වගේ ගතියක් තමයි තියෙන්නේ. හැබැයි ඩීසන්ට්. ඩීසන්ට් සුවඳ තියෙනවා. ඒ ටික තියෙනවා. ඒක නෙමෙයි මම කියන්නේ මේකේ අර හොට් සෙක්සි ඒ විදිහේ වනේ. කියන්නේ අර නයිට් පාටි ළඟට අර ගොඩක් ක්ලබින් එහෙම දෙයක් නම් මේකෙන් නැහැ. මේකේ තියෙන නිකන් අර ගොඩාක් ප්‍රශ්න ගොඩක් තියෙන මිනිස්සෙක් අපි ගත්තොත් නිකන් යා තනි වෙලා වගේ පැත්තකට වෙලා ඒ මිනිස්සයා කැමති ටිකක් අර මේ ප්‍රශ්න වලින් අයින් වෙලා ටිකක් කාම් එකේ ඉන්නනේ. කාම් ලයිෆ් ස්ටයිල් එකකට නේ. ඉතින් යන්නේ වගේ කෙනෙක්ට මේක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ පැත්තකට වෙලා තමුන් කියන්නේ අනුන්ව සතුටු කරනවට වැඩිය තමුන්ට විඳින්න වගේ. ඔව් තමන්ට විඳින්න. මේක අර එහෙම අනුන් සතුටු කරන්න කියලා එහෙම තැන ගිහිල්ලා එහෙම තැන කට්ටියට සුවඳ ගහන්න පුළුවන් පර්ෆියුම් එකක් නෙවෙයි. ඔව් මටත් හිතෙනවා මේක මේ හැමෝටම සෙට් වෙන එකක් නෑ. දැන් ජෙනරේෂන් එක නම් මං හිතන්නේ මේකට කැමති වෙයි කියලා. දැන් ඒ කියන්නේ දැන් තරුණ ළමයි නම් ඒකට කැමති නෑ. අනිත් එක මේක දැක්කම විශේෂත්වයක් තියෙනවා. මේ බලන්නකො මේකේ මේ ඔයගලන්ට කැමරා එකට මම ළඟ කරලා පෙන්නන්න. මේකේ තියෙනවා මේ හරි අමුතු මේ නිකන් රූපයක්. ඒක නිකන් මට මන් දන්නේ මට මම මේ බලලා මම තේරුම් ගත්තේ නිකන් රාජකීය සිංහාසනයක් වගේ. මේ බලන්න නිකන්. ඔය තියෙන්නේ රජ පුටුවක් වගේ තියෙනවා නේද කියලා. මේ තියෙන්නේ ගෙර්ලාන් එයාලගේ මේ ලාංඡනය සඳහන් කරන ඇටමයිසර් වල උඩ. කියන්නේ ඔරිජිනල් ගෙර්ලාන් වල කොහොමත් මේක තියෙනවා. ඔව් මේක නිකන් අර ඒ කියන්නේ ඈතට පේන නිකන් රජ පුටුවක් වගේ නිකන් පේන්නේ. ඒකත් එක්ක මේ ඇත්තටම ඉතින් කොහොමත් මේ ගෙර්ලාන් කියන්නේ මේ පටන් ගන්නේ පියරේ ෆ්‍රන්ෂුවා පැස්කර් ගෙර්ලාන්. එතකොට එයාගෙන් පස්සේ එයාගේ එක පුතෙක් එමි ගෙර්ලාන්. එතනින් පස්සේ එමි ගෙර්ලාන්ගේ සහෝදරයාගේ පුත්‍රයා ජැක් ගෙර්ලාන්. ඊට පස්සේ මං හිතන්නේ මේකේ අවසානයේට ගෙර්ලාන් පවුලේ සම්බන්ධ වෙන්නේ අපි කතා කරා අබිරූජ් ගැන. අබිරූජ් නිර්මාණය කරන ජෝන් පෝල් ගෙර්ලාන් කියන්නේ ජැක් ගෙර්ලාන්ගේ මුණුපුරා. එතකොට ඔය කට්ටිය තමයි මේ ගෙර්ලාන් පවුලේ සුවඳ විලවුන් නිර්මාණකරුවෝ පර්ෆියුමර්ස්ලා විදිහට අපිට හම්බෙන අය. ඉතින් ජැක් ගෙර්ලාන් තමයි මේ අතර ගොඩක් ජේෂ්ඨතම ශ්‍රේෂ්ඨතම කෙනා විදිහට සලකන්නේ වැඩි ෆ්‍රේග්‍රන්සස් වර්ග ගණනාවකට සම්බන්ධ වෙන කෙනා. මොකද අපි කතා කරනවා ආදරේ වගේම මේ ෆ්‍රේග්‍රන්සස් ඉතිහාසයේ සදාතනික මතක සටහනක් ශාලිමා ගැන අපි කතා කරා. 1925 වගේ නිර්මාණය වෙන්නේ ශාලිමා. එතකොට මේක ඊටත් පරණයි 1912.
මොකද මේ ජැක් ගෙර්ලාන්ඩ්ලාගේ මුළු ජීවිතේම වගේ උනේ මේ එයාලගේ මේ හවුස් එකයි මේ පර්ෆියුම් කියන එකයි. මොකද 1912 කියනවනේ මට නිකන් බොහොම තදින් දෙයක් දැනෙනවා. මට ඒක එක්ස්ප්‍රස් කරන්න පුළුවන් විදිහ පර්ෆියුම් එකක් කියලා. ඔය කළා 1914 වෙනකොට ජැක් ගෙර්ලාන්ඩ්ලාට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගෙර්ලාන්ඩ් පවුලට සිද්ධ වෙනවා ප්‍රංශයට තදින් මුහුණ දෙන්න වෙන දේවල් නේ ඔය පළවෙනි සහ දෙවන ලෝක යුද්ධ කියන ඒවා. යුද්ධ වලට සම්බන්ධ වෙන්නේ. පළවෙනි ලෝක යුද්ධෙදී ඇත්තටම ජැක් ගෙර්ලාන්ඩ්ගේ ඇහැක් අන්ධ වෙනවා. ඊට පස්සේ දෙවන ලෝක යුද්ධය පටන් ගන්න දෙවන ලෝක යුද්ධයේදී තමයි ගෙර්ලාන්ඩ් ඒ කියන්නේ ගෙර්ලාන්ඩ්ලට අයිති ඔය ගොඩාක් ෆැක්ටරි සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. අපි දකිනවා පැරිසිය කියන්නේ සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වෙනවා දෙවන ලෝක යුද්ධයේදී. ඒ වගේම තමයි ජැක් ගෙර්ලාන්ඩ්ගේ එක පුත්‍රයෙක් මිය යනවා යුද්ධය නිසා. ඒ වගේ ලෝක යුද්ධ වලින් පීඩා වින්දා. ඒ වුණත් එයාලා යුද්ධ වලින් පස්සෙත් නිර්මාණ කරනවා. මං හිතන්නේ දැන් ඒක ඇහැක් අහිමි වෙලත් පළවෙනි ලෝක යුද්ධයට පස්සේ තමයි ශාලිමා නිර්මාණය කරන්නේ. ශාලිමා නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ වගේ යුද්ධෙත් එක්ක ගොඩක් අරගල කරගෙන යුද්ධෙන් තමන්ගේ සේවක සේවිකාවන්ට ප්‍රශ්න වෙනකොට තමන්ගේ කන බොන දේවලුත් බෙදා හදාගෙන දීලා ඒ වගේ ගිය පවුලක් තමයි මේ ගෙර්ලාන්ඩ් පවුල. යුද්ධ කාලෙදී අසීරු කාලවලදී. ඒ කරලත් බලන්න එයාලගේ නිර්මාණ අදටත් අපි කතා කරනවා පාවිච්චි කරනවා. ඒකේ හරි වටිනාකමක් තියෙනවා. ඒකයි ගෙර්ලාන්ඩ් කියන්නේ ප්‍රංශ පර්ෆියුමරි වල වගේම ලෝක සුවඳ විලවුන් ඉතිහාසයේත් අර එක්තරා සම්දිස්ථානයක් විදිහට සැලකන්නේ. ඒ හවුස් එකත් එයාලගේ නිර්මාණ. ඉතින් ඇත්තට කියන්න වගේ මම කියවනේ රැජිනියෝ කැමති සුවඳ විලවුන්. ඒ වගේම ජුලියා රොබර්ට්ස් ගොඩක් කැමති ෆ්‍රේග්‍රන්ස් එකක් විදිහට ජනප්‍රිය නිලියක් මේ ලබ්ලර් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන් නම් බලන්න. මම දන්නේ නැහැ හැමෝටම සෙට් වෙයිද කියලා. ඒ හින්දා මම කියන්නේ අනිවාර්යෙන්ම ගන්න. මෙතනින් ගන්න තියනවා කියන එක කියන්නේ. මේක එපිසෝඩ් එකක් විදිහට මේක මම අනිවාර්යයෙන්ම හිතුවා කරන්න ඕන කියලා. මම පෞද්ගලිකව කැමති fragrance house එකක්. කියන්නේ western perfume houses වලින් මේ ගෙර්ලාන්ඩ් ඒ වගේම තමයි කතා කරන්න වටින fragrance එකක් හින්දා අපි මෙයා ගැන කතා කරේ. ඉතින් මේ වගේ තව all time classics තියෙනවා නම් විශේෂයෙන් මේ වගේ වටින vintage මේක අවුරුදු 100කට වැඩිය පරණ 1912 කියන්නේ නේ. අවුරුදු 100 ගානක්. රජිනියෝ මේකට කැමති ඇති. සමහර විට රජිනියන්ටත් ගොඩක් ප්‍රශ්න තියෙනවානේ. ඒක නිසා මම හිතන්නේ මේගොල්ලෝ මේකට ගොඩක් කැමති ඇති. රජවරුන්ට විතරක් කිය ප්‍රශ්න තියෙන රජවරුන්ට. ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ මේ සුවඳ ගත්තොත් එහෙම නිකන් ප්‍රශ්න ගොඩක් වගේද? ප්‍රශ්න ගොඩක් නෙවෙයි ප්‍රශ්න තියෙන කෙනෙකුට ඒ සිටුේෂන් එක අමතක කරන්න හොඳ පර්ෆියුම් එකක් කියලා මට හිතෙන්නේ. මට තේරෙන විදිහට පවුඩරි තික් එකක්. මේක අර නිකන් සොෆ්ට් යන එකක් නෙමෙයි මේක තදට දැනෙන එකක්. අර ගොඩක් මම දැක්ක රිවිව් වල වුණත් ගොඩක් දෙනෙක් කියන එකක් මේක එහෙම ලේසියෙන් කෙනෙක්ට වෙයා කරන්න අමාරු. ඒ කියන්නේ සැර නිකන් ආස නැති සුවඳක් නෙමෙයි. මෙයාගේ තියෙනවා ඒ කියන්නේ මේ ඉන්ග්‍රේඩියන්ට්ස් උනත් අර දැන් ගොඩාක් පාවිච්චි කරන ගොඩක්ම මේ සින්තටික් දැන් ඔය ගෙර්ලාන්ඩ්ලා තමයි ඇත්තට මුල් කාලීනව මං හිතන්නේ ඔය වැනිලින් කියන්නේ වැනිලා වලට ආදේශක වැනිලින් වගේ දේවල් පවා පාවිච්චි කරන්න ගත්තේ. ඒ කියන්නේ ඔය සින්තටික් කොම්පවුන්ඩ් සහ නැචරල් මික්ස් කරගෙන නිර්මාණ කරන්න ගත්තේ. හැබැයි ඒගොල්ලෝ ඒක ලස්සනට කරා. දැන් සමහර ඒවා තියෙනවා අර ආටිෆිෂල් වැඩි කියන්නේ ඒවා නම් ඇත්තටම හරි අමාරුයි දරන්න. හැබැයි ඒවා එක ගත්තාම මේවා ගොඩක් ඉස්සරහින් තියෙනවා. සෑහෙන්නේ. මේ අපි අර පරණ දේට ආවඩනවා අලුත් දේ විවේචනය කරනවා කියලා ගන්න එපා. නෑ ඉතින් අලුත් දේ හොඳ නිර්මාණයක් නම් අපි අනිවාර්යෙන් කියන්න ඕනනේ. ඒ කරන්න. හොඳ ඒවා එන්නේ අඩුවෙන් කොට ඉතින් කියන්න හොඳක් නෑනේ. බොරුවට හොඳයි කියන්න බෑනේ. අර මේකේ තියෙන විශේෂත්වය තමයි අර මේක අර කෙනෙක්ට මෙන්ටලිටි මම දන්නේ ඒක ගොඩක් වෙලාවට ඔය අපි සුවඳ කියන ඒවත් එක්ක මානසිකව ගොඩක් දේවල් බලපානනේ. අපි ගොඩක් රටම හැමතිස්සම කියන දේනේ. මම දන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කියන්නේ අපිට සුවඳත් එක්ක ගොඩක් මතක තියෙනවා. පුංචි කාලේ ඔය ඔඩික්ලෝන් සුවඳ වගේ මැරෙන්න යනකම්ම අපේ ජීවිතේ සුවඳත් එක්ක මතක තියෙනවා. අම්මගේ සුවඳ තාත්තගේ සුවඳ ඒ වගේ අපිට සුවඳ කියන එකනේ මතක ගොඩක් වෙලාවට පන්සලක පල්ලියක කෝවිලක එන සුවඳනේ. එන සුවඳ. එතකොට අපි පන්සලක් ගාවින් යනකොට ඒ පන්සලේ ලයිට් ඔෆ් කරලා කළුවරේ තිබ්බත් අපි දන්නවා හඳුන් කුරු සුවඳ පත්තු වෙනවා. ඒ ටිකේ එන සුවඳ අපි දන්නවා. පහන් වල ඒ පහන් දැලි ඒ සුවඳ. ඉතින් එතකොට ඒ දේවල් එක්ක අපිට සුවඳෙන් තමයි ජීවිතේ එක එක අවස්ථා මතක හිටින්නේ. එතකොට ඒ මතක එක්ක මේකේ තියෙන්නේ මේ සුවඳ. මේ මම දැන් ස්ප්‍රේ කරලා මට දැනෙච්ච දේ තමයි මේක හරි හොඳ. ඒ කියන්නේ ගොඩක් හොඳයි. තමන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න මී ටයිම් කියලා කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඔය අපි YouTubeස් වල බලනවා ගොඩක් අය දන්නවා මේ කරන කට්ටියම මං දැන් මේ අද මගේ මී ටයිම් එක මේ මං මී ටයිම් එකට අද මම මේවා කරන්නේ එහෙම කියලා ඔය ගොඩක් කට්ටිය YouTube කරනකොට මී ටයිම් එකේ කියලා කරන්නේ වැඩක්ම නැති දේවල් සමහරලාට ෆ්‍රිජ් එක අස් කරනවා ඒක තමයි මී ටයිම් එක කියලා කියන්නේ ඒගොල්ලෝ සමහරලාට ගෙදර බාත් รู ම් එක වොෂ් කරනවා ඒක තමයි මී ටයිම් කියන්නේ
මොන කියන්නේ me time කියලා කියන්නේ මං වෙනුවෙන් තමන් වෙනුවෙන් තමන්ගේ කාලය වැය කරන්න ඕනේ තමන්ට ආස්වාදයක් වෙන. එතකොට අන්නේ වෙලාවකට හොඳයි මේ වගේ perfume එකක් ස්ප්‍රේ කරලා ඒක මෙන්ටලිටි එක තමන්ට තමන්ගේ තමන් වටේ තියෙන සර්කල් එකේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒව අමතක කරලා තමන් වෙනුවෙන් කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගන්න තමයි perfume එකක් වඩා වැදගත් වෙන්නේ. හුඟක් අය වර්ධවා වටහා ගන්න මම මේ ලියනකොට තමයි perfume එකක් ගහන්නේ. එළිය යන කට්ටියට සුවඳ දැනෙන්නේ. මම මේ perfume එකක් පාවිච්චි කරන්නේ මම සල්ලි තියනවා කියලා පෙන්නන්න. මම හරි රිච් කෙනෙක් කියලා පෙන්නන්න. ඒ අදහස හරි වැරදි. ඒක ලේඩි කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් මම ඒ අදහසට කැමති නෑ. එහෙම නෙමෙයි perfume එකක් කියලා කියන්නේ තමන් විඳින්න ඕනි. තමන්ට විඳින්න බැරි කිසිම දෙයක් තව කෙනෙක්ට නම් විඳින්න බෑ. තමන්ට බැරි දෙයක් තව කෙනෙක්ට කොහොමවත්ම බෑනේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේක හොඳයි තමන්ට තමන්ගේ වෙලාව වෙන් කරගෙන තියෙන හැම දෙයක්ම අමතක කරලා ඔළුව නිදහසේ තමන් ගැන හිතන්න මොහොතක් අන්නේ මොහොතට මේ වගේ තමන් ආස කරන perfume එකක් පාවිච්චි කරලා තමන්ගේ කාලය ගත කරන්න පුළුවන්. ඒක තමයි උපරිමම ප්‍රයෝජන ගන්න පුළුවන් තමන් වෙනුවෙන්. ඔව් දැන් අර ගොඩක් වෙලාවට මම දන්නේ නැහැ ඒක නොදැනුවත්කම හින්දා අහන එකක් වෙන්නේ නැති. සමහරු අහන සහ තව කොටසක් අර එහෙම අහන අය වෙනුවෙන් කරන කන්ටෙන්ට් සහ ඒ අහන දේවල් තමයි මේ ගැහුවාම ගෑනු පස්සෙන් එන එහෙම නැත්නම් ගෑනු කෙනෙක් ගහන් ගියාම පිරිමි පස්සෙන් එන පිස්සු වැටිලා පස්සෙන් එන මේ ෆ්‍රේග්‍රන්සස් මොනවද කියලා. යාර ඒ වගේ ඒවනම් ඒ කියන්නේ ගොබ්බ ප්‍රශ්න අහන්නත් එපා. එහෙම ගොබ්බ කන්ටෙන්ට් අපි කරන්නේ නැහැ. පස්සෙන් එන්නේ නැහැ. ඉතින් එහෙම සුවඳකට පස්සෙන් යන්නේ නැහැ. ඕනනම් සුවඳ හොඳයි ෂා. හරි හොඳ සුවඳක් නේ කියයි. කෙනෙක්ට ප්‍රසන්නකමක් ඒ පැහැදීමක් එන්නේ. ඒකත් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ බටහිර රටවල් වල තමයි. මම ගොඩාක් දැකලා තියෙනවා. අපේ ලංකාවේ නම් මම කිසිම කමෙන්ට් එකක් දැකලා නැහැ. මේ අදටත් මම මගේ පෞද්ගලික අදහස perfume එකක් පාවිච්චි කරා කියලා ලෝකේ තියෙන bestම perfume එක අපි ගහගෙන එළිය ගියත් කවුරුත් කිසිම කමෙන්ට් එකක් දෙන්නේ නැහැ. ලස්සන ඇඳුම ඇඳන් ගියත් කියන්නේ. ලෝකේ තියෙන ලස්සන ඇඳුම ඇඳගෙන ගියත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඒක තමයි ඇත්තටම මේ විදිහ. මේ ලංකාවේ මිනිස්සු හැදිලා තියෙන විදිහ. ඇත්තටම අපි මේ කන්ටෙන්ට් කරාට මෙච්චර මේ දේවල් තියෙද්දිත් මිනිස්සු තාමත් කුස්සියක් ලොකු කරගෙන කුස්සියේ ජීවිතේ ගෙවන කාන්තාවෝ ඉන්න මේ රටක් තමයි ලංකාව කියන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලින් ගොඩක් ඵල ප්‍රයෝජන ගන්න අය හරි අඩුයි. ඒ කියන්නේ මම දන්නේ මම පෞද්ගලික වින්න මතය තමයි මේ කුස්සිය ගෑනුන්ට එහෙම කියලා නෑ. කුස්සිය කියන්නේ දැන් තමන් කෑම උයාගත්ත කෑවා අර එක පැත්තක වෙන එකක් තමයි මම දකින දෙයක් මේ සාම්ප්‍රදායික අම්මා කියලා මේ රාමුව හදලත් කරන්නේ මේ ගෑනුන්ව කොටු කරලා දාන එක. කුස්සිය කිව්වහම හිතන්නේ මේ කුස්සිය තමයි කාන්තාවගේ ජීවිතේ ගොඩක් අය මම දැකලා තියෙනවා. YouTube වල එහෙම දාලා තියෙනවා වීඩියෝ. කුස්සියෙන් මං අද මාර නිවනක් ලැබුවා. ඒ කියන්නේ මං දන්නේ නිවන කියන දේ කොච්චර ලොකු දෙයක්ද ඒක කොච්චර ලබන්න අමාරුද. හැබැයි කුස්සියකින් මං අද නිවන් දැක්කා කියන concept එක කියන්නේ ඒක කොච්චර බාලයිද කියන එක මට හිතෙනවා. ඒකට ඒවත් එක්ක බලනකොට මේ දේවල් ගැන රිවිව් කරනකොට හිතෙනවා අනේ මෙහෙම සමාජයකටද අපි මේ වගේ මේ වගේ කන්ටෙන්ට් එකක් ගේන්නේ. ඒතකොට එහෙම කාන්තාවෝ ඉන්න රටකට කුස්සියේ අද මම මේ දේවල් මං එලවලු අද ගේනවා. අද මම මේ මේසයස් කරනවා. අද මම මේ ගෑස් ලිප හොදනවා. අද මං උයනවා. ඕක නෙවෙයිනේ කාන්තාවගේ ජීවිත කියන්නේ ලෝකෙ එතනින් එහාට තව බලන්න දේවල් තියෙනවා. නෑ ඇත්තටම gedara මේ මං දකින්න එකක් මං දන්නේ නෑ ඒක ගැන ඒක විවේචනයක්ද කියලා මං දන්නේ නෑ. ඉතින් අර ඇත්තටම මම දකින්න එකක් දැන් ඔය ගොඩාක් වෙලාවට හරි බොහොම සරල මට්ටමේ දේවල් එක දැන් ඇත්තම කතාව කමනි ඔයාගේ මගේ සහ ඒ කියන්නේ දැන් රකිත ගැන කතා කරත් අපි ළඟ තියෙන අපි එකතු වෙලා කරන වැඩක් නෙමේ මේක. දැන් අපි ළඟ තියෙන හැම perfume එක ගැනම අපි කතා කරන්නේ නැහනේ. අපි තෝරගත්ත කොටසක් ගැන කතා කරන්නේ බලන අයට දෙයක් පණිවිඩයක් දෙන්න ඕන කියලා හිතන දෙයක් ගැන. මොකද ඒක ඇතුලේ වටින දෙයක් තියෙනවා නා. නැත්තම් අද මම මේක ගෙනාවා අද මම මාරි බිස්කට් කෑවා මේ අද මං කඩේ ගියා ගිහිල්ලා කිරි පැකට් බිව්වා අපි ඕවා කියන්නේ නැහනේ. දැන් මම මේ ඇත්තටම මම ඒ ටික කියන්න ගත්තේ මේ perfume එක ladies ඒ කියන්නේ කාන්තාවන් සඳහා හදපු දෙයක් නිසා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මං කියන්නම්. මේක මම පාවිච්චි කරනවා මොකද මේ සුවඳට මං කැමතියි. ඒක තමන්ගේ කැමැත්තක්. දැන් පිරිමි කට්ටිය වෙනුවෙන් හදපු perfume නුත් ගෑනු කට්ටිය පාවිච්චි කරන්නේ. ඒතර ගෑනු අයට හැදුවා කියලා ඉතින් පිරිමි අයට පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. එහෙම කොහෙවත් තහනමක් නැහැ. හැබැයි මම කියන්නේ මේක දැන් අර ලේඩීස්ලා බේස් කරගෙනනේ හදලා තියෙන්නේ. ඒකට මම කියන දේ තමයි දැන් මෙච්චර මේ වගේ කතා කරන්න මාතෘකා තියෙද්දි එක්ස්පීරියන්ස් කරන්න දේවල් තියෙද්දි තාමත් අපේ රටේ කාන්තාවෝ
අර කුස්සියක ජීවිතයක් හොයනවා කියන්නේ ඇයි මේ දේවල් ගැන හොයන්නේ නැත්තේ? ඇයි මේ දේවල් ඇයි අපේ රටේ ඇතුලේ කතා කරන්න මාතෘකා නැද්ද? එතකොට මේ වගේ දේවල් ගැන හොයන්න ඕන නැද්ද? මේ වගේ දේවල් හදලා තියෙන බටහිර කාන්තාවන්ට විතරයිද? ඊළඟට මේ ලංකාව වගේ රටක ඉන්න කාන්තාවන්ට මේ එක්ස්පීරියන්ස් ගන්න බැරිද? බැරි නෑ, ඕන තරම් පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ යාළුවා හදාගත්ත ඒගොල්ලන්ගේ අර සර්කල් එකේ ජීවත් වෙනකොට ඒගොල්ලෝ හිතන්නේ පවුල ඇතුලේ තියෙන්නේ මෙච්චරයි. කුස්සියයි, බාත්රූම් එකයි, සාලේ, බෙඩ්රූම් එකයි, අවට තියෙන ගාඩන් එකයි විතරයි. එතකොට මේ දේවල් කියන්නේ මේ අපිට ලං වෙන්න බැරි දේවල් කියලා. එහෙම දෙයක් නෑ. දැන් මගේ ජීවිතේ මමත් ওই විදිහටම ගෙදර වැඩ කරනවා. එතකොට මමත් මගේ ජීවිතේ පවුලත් එක්ක මමත් ජීවත් වෙනවා. එතකොට ඒ වුණාට මං එතනින් එහාට සෑහෙන දුරකට ගිහින් තියෙනවා. මං කවදාවත් මගේ ගෙදර YouTube වලට කුස්සිය පෙන්නගෙන නෑ. මං බාත්රූම් එක පෙන්වන්න යන්නේ නැහැ. බෙඩ්රූම්ස් පෙන්වන්න යන්නේ නැහැ. මොකද මං හිතනවා ඒක වැඩක් නැහැ කියලා. ඒක අවශ්‍ය දෙයක් නෙමෙයි. කෙනෙකුට තමන්ගේ ගෙදර බාත්රූම් එක පෙන්වන්න තරම් අපි පහත් මට්ටමකට වැටෙන්න අවශ්‍ය නැහැ. කුස්සියේ දේවල් පෙන්වන්න තරමට පහත් මට්ටමකට වැටෙන්න අවශ්‍ය නැහැ. මොකද ඊට වඩා දේවල් තියෙනවනේ අපිට කතා කරන්න දේවල්. ඉතින් අර මං හිතන්නේ අර ගොඩක් වෙලාවට ඉස්සර අර අපි ඕපදූප හොයනවා කියලා ඉස්සරම කියන්නේ කවුරු හරි යාම හොරෙන් බලනවා, ජනෙල් රෙද්දෙන් මේම කරලා බලනවා. දැන් ඒක මං හිතන්නේ ෆෝන් එකෙන් කරනවා. අර පොෂ් වෙලා තව ටිකක් ඉස්සරහට ගිහින් පොෂ් වෙලා මිනිස්සු ඕපදූප කමෙන්ට් එකක් දාලා හොයන මට්ටමට ඇවිල්ලා. එතකොට ඒවත් එක්ක හිතෙනවා අයියෝ මේ මාතෘකා කොච්චර ලොකු දේවල්ද, ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි ලෝකෙ මෙච්චර දේවල් නිර්මාණ බිහි වෙද්දි මේ වගේ නිර්මාණ තියෙද්දි මේව බලන්නේ නැත්තේ? අපි කතා කරන්නේ හරි පොඩි තැනක්. අපි මේ සෙග්මන්ට් එකේ අපි කතා කරන්නේ සුවඳ ගැන විතරයි ඇත්තටනේ. සුවඳ එක්ක බැඳිච්ච ඒ සුවඳවල් එක්ක බැඳිච්ච කතා ටිකක්. ඉතින් ඒක හින්දා මම නම් කියන්නේ කාන්තාවන්ට මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න. එතකොට තව කෙනෙක්ට කියන්න හරි නොලෙජ් එකක් තියෙනවා. දැන් මට වුණත් මේක ගැන එක්ස්පීරියන්ස් එකක් නැත්තම් මම ඇවිල්ලා මෙතන වාඩි වෙලා බලාගෙන ඉන්න එකේ තේරුමක් නැහැනේ. දැන් මේ හැම දෙයක්ම ලෝකේ කාන්තාවෝ කියන්නේ ගොඩක් ඉස්සරහට ගිය අය. ඉතින් ඒක හින්දා ලංකාවේ කාන්තාවෝ තමයි තාමත් මේ එක කියන්නේ සුළුතරයක්, බහුතරයක් නෙවෙයි. ඒගොල්ලෝ තාමත් ඉන්නේ අර කුස්සියේ ජීවිතේ තමයි යාළගේ ජීවිතේ. ඒකයි මම කියන්නේ මේ ටයිම් එකට මේ වගේ දෙයක් ජීවිතේට ලං කරගන්න. එතකොට පුළුවන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේ ටයිම් එකට ෆ්‍රිජ් එක අස් කරන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. ෆ්‍රිජ් එකත් අස් කරන්න. මේ වගේ එක්ස්පීරියන්ස් එකකුත් ගන්න. මොකද ජීවිතේ අපිට එක ජීවිතයයි තියෙන්නේ. මැරෙනකම් අපිට මේ ජීවිතෙන් එහාට ජීවිතයක් නැහැ. ඊළඟ ආත්මෙට අපිට මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න බෑනේ. ඒක නිසා මේ ජීවිතේ අපිට උපරිමයෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් හැම අවස්ථාවකදීම ප්‍රයෝජනය ගන්න ඕනේ. ඔව්. ඒක වටින පණිවිඩයක්. ඉතින් රැජිනියෝ කැමති වෙච්ච විදිහේ සුවඳක් ගැන තමයි කතා ගොඩක් එකතු වෙච්ච සුවඳක් ගැන තමයි අද අපි කතා කරේ. එහෙනම් ඉතින් ඔයාලා කැමති මේ වගේ තව all time classics තියෙනවා නම් ඒවත් සඳහනක් දාගෙන යන්න. අපි ඉදිරියේදී ඒවා ගැනත් පුළුවන් වෙලාවට වීඩියෝ අරන් එන්නම්. එහෙමනම් ඉතින් තවත් මේ වගේ එපිසෝඩ් එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.